අල්ලසට දූෂණයට නාස්තියට එරෙහිව සංජය මහවත්ත. අයිබෝවන් සංජය මහවත්ත චැනල් එකේ පොඩ්කාස්ට් එකත් එක්ක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. අද තියෙනවා ගොඩක් දේවල් කතා කරන්න. මේකේ කතාව ආරම්භ වෙන්නේ දවස් කීපයකට කලින් අපි කරනවා යම්කිසි පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති තවත් ඒකකයක් තියෙනවා. තැනැත්තන් වෙළඳාම සහ සමුද්‍රීය ආරක්ෂණ ඒකකය කියලා යුනිට් එකක්. මේ යුනිට් එකේ පැමිණිල්ල අපි දාන්නේ සාලිය රණවක. එහෙම නැත්නම් මෙතන තියෙනවා නම මයිකල් රණරක කියන පුද්ගලයාට විරුද්ධව තමයි අපි පැමිණිල්ල දාන්නේ. ඒ පැමිණිල්ල දාන්න හේතු වුණේ මොහු මහා පරිමාණ මිනිස් ජාවාරමක එක්තරා පුරුකක් නිසා. ඒ සම්බන්ධයෙන් සියලු සාක්ෂි සාධක සහිත ලිපිගොනුව තමයි මගේ අතේ තියෙන්නේ. ඉතින් මේ පැමිණිල්ල දානවත් එක්කම මේ පුද්ගලයා බොහෝ සෙයින් කලබලයට පත් වෙනවා. කලබලයට පත් වෙලා ඔහු හනිහනිකට ඊට පහුවෙනිදම මාධ්‍ය හමුවක් පවත්වනවා. එහෙම නැත්නම් ඔහුගේ YouTube channel එකට යම්කිසි වීඩියෝවක් මුදා හරිනවා. ඒ වීඩියෝවේදී දිගින් දිගටම මට නොයෙකුත් ආකාරයේ චෝදනා එල්ල කරපු හැබැයි ඔහු ඒ වීඩියෝවේ යම්කිසි කාන්තාවක් කතා කරනවා. ඒ කාන්තාව කවුද කියන එක මම දන්නවා. ඔහු නමින් අනිෂ්කා රංජීවිත සිල්වා නැමැති කාන්තාව. එම කාන්තාව දිගින් දිගටම මට විවිධාකාර චෝදනා නැගුවත් මම කිසිම අවස්ථාවක උත්තර දෙන්න ගියේ නැහැ. නියම අවස්ථාව වෙනකම් බලා හිටියා. මම හිතන්නේ YouTube program 10ක් විතර කරලා තියෙනවා talk with ලාල් සමග. ඒ කතා කරන 10ෙදිම ඒ අවස්ථා 10ෙදිම මට විවිධාකාර චෝදනා එල්ල කළා. ඒ වගේම තමයි මයිකල් රණරක එහෙම නැත්නම් තුෂාර රණවකත් මට යම්කිසි චෝදනා කිහිපයක් එල්ල කළා. ඉතින් අපි මේ චෝදනාවල ඇත්ත නැත්ත විග්‍රහ කිරීමේ වැඩසටහනක් තමයි අපි අද දවසේදී මේ කරන්නේ. අපි මුලින්ම බලමු මේ සිද්ධාමයේ ආරම්භ වන්නේ කොහොමද කියලා. අපි මේ දාපු පැමිණිල්ල එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම හා සමුද්‍රීය ආරක්ෂණ ඒකකයේ වෙත දාපු පැමිණිල්ල දාපු අවස්ථාවේ මගේ වීඩියෝ පටයක් මුදා හැරලා තියෙනවා මාධ්‍ය මගින්. එය අපි පොඩ්ඩක් බලමු එතෙන්දී මොකද්ද වෙන්නේ කියන එක. මම සංජය මහවත්ත විධායක කමිටු සමාජික සිවිල් බුද්ධි පෙරමුණ. පෙරේදා දවසේදී අපි විශේෂ පැමිණිල්ලක් සිද්ධ කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ තැනැත්තන් වෙළඳාම හා සමුද්‍රීය ආරක්ෂණ ඒකකයට. තුෂාර සාලිය රණවක කියන පුද්ගලයා සම්බන්ධයෙන් තමයි අපි මේ පැමිණිල්ල සිද්ධ කරන්නේ. ඔහු කෝටි ගානක වංචාවක් සිද්ධ කරලා තියෙනවා. විදේශ රටවල් වල ඉඳලා මහා පරිමාණ මිනිස් ජාවාරමක් කරගෙන යනවා. විශේෂයෙන් ලාओසයේ කේන්ද්‍ර කරගනිමින් තමයි මේ මහා පරිමාණ මිනිස් ජාවාරම කරගෙන යන්නේ. මෙන්න මේ මිනිස් ජාවාරම ඇතුලේ අපිට ආරංචි වෙලා තියෙන ආකාරයට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරිකයන් රාශියකුත් ඉන්නවා කියලා ආරංචි. මොකද මත්ද්‍රව්‍ය නිපදවන ගෝල්ඩන් ට්‍රයැන්ගල් එහෙම නැත්නම් රත්තරන් ත්‍රිකෝණය ලාओසයේ පාදනම් කරගනිමින් තමයි ක්‍රියාත්මක වන්නේ. මේ ලාओසයේ පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මේ ක්‍රියාවලියේ මහමොලකාරයෙක් විදිහට අපිට අඳුනා ගන්න පුළුවන් පුද්ගලයෙක් තමයි මේ සාලිය රණවක කියන පුද්ගලයා. එතකොට මේ හැමදේම බේරෙන්න සාලිය රණවක කියන පුද්ගලයා YouTube channel එකක් පවත්වාගෙන යමින් අර මත්ද්‍රව්‍ය ජාලයටත් සම්බන්ධ වෙලා එහිට අකුල් හෙළන පොලිස් නිලධාරීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවිධාකාරයේ චෝදනා නගමින් ඔහු පහුගිය කාලේ ක්‍රියා කළා තියෙනවා. ඒක මේ රටේ ජනතාවම දැනගත්ත කාරණාවක්. ඒකේ අලුත්ම සිද්ධිය අපි පැමිණිල්ල කළා ඊට පහුවෙනිදා. එහෙමනම් ඊයේ දවසේදී සිද්ධ වෙනවා. ඊයේ දවසේදී ඔහු අන්තර්ජාලයට YouTube නාලිකාවට වීඩියෝවක් මුදා හරිනවා. තවත් ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් සමග තමයි මේ වීඩියෝව නිකුත් කරන්නේ. ඒ වීඩියෝවේ ඉතාමත් අසත්‍ය ප්‍රකාශ කිහිපයක්ම කරගෙන යනවා. ඒ වගේම මේ ගණිකාව මගින් ඒ ගැහැණු ගණිකාව ඒ ගැහැණිය ඉතාමත්ම අසත්‍ය ප්‍රකාශ කරගෙන යනවා. ඉතින් අද
අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට ලබා දෙනවා මේ සියලුම තොරතුරු. මොකද ත්‍රස්තවාදී ක්‍රියා එහෙම නැත්නම් පාතාලයේ සම්බන්ධ ක්‍රියා එහෙම නැත්නම් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධ ක්‍රියාදාමයක එක මුල් පුරුකක් වෙන්න පුළුවන් මේ සාලිය රණවක කියන පුද්ගලයා. එතකොට මේ සාලිය රණවක කියන පුද්ගලයාත් එක්ක සම්බන්ධ වෙලා මේ YouTube නාලිකාවේ කතා කරන ඒ ගණිකාව සමහර විට මේ ජාලයේම මීළඟ පුරුක වෙන්න පුළුවන්. එහි ඇත්ත නැත්ත හොයන එක අපි පරිගණක අපරාධ අංශයට බාර දෙනවා. අද දවසේදී අපි පැමිණිල්ලක් සිද්ධ කරනවා. ඊයේ දවසේදී සාලිය රණවකගේ ඒ YouTube නාලිකාවේ ඒ ගියපු වීඩියෝ සම්බන්ධයෙන් ඒ වීඩියෝවේ කියන දේවලුත් අද අපි මාධ්‍යයට අනාවරණය කරනවා. ඒක සංජය මහවත්තගේ නිරුවත මෙන්න කියලා තමයි ඔහු ඒක පටන් ගන්නෙ. මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එක තියෙන්නේ. එතකොට අර ගණිකාවක් විදියට තෝරගන්න ලද ස්ත්‍රිය කරන ප්‍රකාශයකුත් මේක තියෙනවා. ඒ ප්‍රකාශය අපිට වන්න පුළුවන් මේ සම්බන්ධයෙන් සියලුම තොරතුරු අද දවසේදී අපි පරිගණක අපරාධ ඒකකයට පරිගණක අපරාධ විමර්ශන ඒකකයට අපි බාර දෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි පැමිණිල්ල දැම්මේ. එතකොට මේ මයිකල් රණරක කියන පුද්ගලයා විවිධාකාර ගේම් ගහපු පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනික වශයෙන් යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. දේශපාලන සරණාගතභාවය ලබා ගන්න පුළුවන්. එතකොට මේ දේශපාලන සරණාගතභාවය ලබා ගැනීමේදී පුද්ගලයන් විවිධාකාර ගේම් ගහනවා. Tamanට නැති කරදරයක් ඇති කරමින් හොවා දක්වමින් ඒ පිළිබඳ පේපර් ආටිකල් එහෙම නැත්නම් Taman දන්න පත්තර වාර්තාකාරයෝ කිහිප දෙනෙක්ට කියලා ඒ සම්බන්ධයෙන් ලියලා අනිසි බියක් ඇති කරගෙන Tamanව මරන්න හදනවා බොහොම විදිහට තර්ජන තියනවා වගේ කියමින් පොලිසිය පැමිණිලි දාලා ඒ පැමිණිලිත් එක්ක ලොකු ෆයිල් එකක් හදලා මේ ෆයිල් එක විදේශ රටකට දුන්නාට පස්සේ ඩොලර් 5000ක් විතර මාසෙකට දීලා ඒ විදේශ රටේ තියා ගන්නවා. එතකොට මේ මයිකල් රණරක කියන පුද්ගලයාත් මේ වෙලාවේ ඒ විදිහට ඉන්නවාදෝයි අපිට සැකයක් ඇති වෙලා තියෙනවා. මොකද ඔහු ඇමරිකාවේ දුරකථන අංකයක් තමයි භාවිතා කරන්නේ. ඇමරිකාවට වෙලා ලංකාවට එන්නේ නැති පුද්ගලයෙක් විදිහට තමයි ඔහු පෙනී සිටින්නේ. ඒ වගේම තමයි ඔහුගේ ඒ ක්‍රියාකලාපයන් ඔහු රවට්ටපු ප්‍රමාණය දුරකථන අංකත් එක්ක 32කගේ පමණ දුරකථන අංක තියෙනවා. කෝටි 20කට වැඩි ප්‍රමාණයක් ඔහු වංචා කරලා තියෙනවා. ඒ වගේම විදේශ රැකියාව ලබා දෙනවා කියලා ඔහු පුද්ගලයන් මුලා කරලා තියෙනවා. හැබැයි ඔහු පවසන පරිදි ඔහු මහා පරිමාණ ව්‍යාපාරිකයෙක්, හෝටල් හිමියෙක්. ඔහු හෝටල් හිමියෙක් නම් පැහැදිලිවම අපි කියන්න ඕනේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ කළු සල්ලි සුදු කරන පුද්ගලයෙක් කියලා. ඒක 100%ක්ම ෂුවර් බොහොම වගකීමකින් යුක්තව තමයි මේක කියන්නේ. හැබැයි ඔහු අර කුඩා ප්‍රමාණයේ පුද්ගලයන් රවටපු ආකාරය සම්බන්ධයෙන් ඔහු අහනවා මොනවද තියෙන චෝදනා, කොහොමද චෝදනා එල්ල කරලා තියෙන්නේ කියලා. අපි ඒ සම්බන්ධයෙන් ගියපු හඬපට කිහිපයක් තියෙනවා. අපි ඒ ටිකට අහුම්කම් දීලා බලමු. හලෝ අයිබෝන් චාමි කියන්න. ඔව් කතා කරන්න පුළුවන්ද? කතා කරන්න පුළුවන්. මේ සාලිය රණවක නේද? මගේ සාලිය රණවක කියලා කියන්නේ මගේ පැරින්නම. හරි කියන්න. ඔය එක තමයි. ඔයාගේ සම්පූර්ණ නම කියන්නකෝ. මොකද ඔයාට නම් ගොඩක් තියෙනවනේ පාවිච්චි කරනවනේ. එතකොට මේ කතා කරන පුද්ගලයාගේ නම මොකද්ද? මම මයිකල් රණරක. නෝත් සාලිය රණවක. හරි කියන්න. මොකද්ද? මයිකල් රණරක මගේ නම. එතකොට මගේ පැරණි නම තුෂාර සාලිය රණවක. ඒක තමයි නම කියන්න. ඔව්. එතකොට දැන් ඔය මයිකල් රණරක කියලා කියන්නේ මොකද්ද?
නම මොන නමද? මගේ නම. ඔබේ උප්පැන්නේ තියෙන නමද? උප්පැන්නේ තියෙන නම නෙමෙයි. මම ඉන්නේ වෙනත් රටක වෙනත් දැන් මම ලාංකිකයෙක් නෙමෙයි. මම වෙනත් රටක ස්ථිර පුරවැසියෙක්. ඒ පුරවැසිභාවය ගන්නකොට තියෙන නම. ඒ පුරවැසිභාවය තියෙන්නේ මොන රටේද? ඒක කියන්න බෑ. මගේ ආරක්ෂාව සඳහා. ඔබට ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් තිබෙනවා ඒ කියන්නේ. තියෙනවා. ඇයි නැත්තේ? මම සාලියට අපුනේ වෙන රටකට ටුවර් එකක් යන්න හිතාගෙන හිටියේ ඒ ඉදි තමා මට අපේ පුංචි කිව්වේ මෙහෙම එයා අන්න අඳුරන කෙනෙක් ඉන්නවා කියලා ඒ මාර්ගයෙන් තමා මම ඔය සාලිය කියන මිනිස්සුන්ට අහුනේ. මොකද ඒ පුංචිද්ද නම් හිටියේ නෑ සාලිය කියලා කෙනෙක්. වෙන නමකින් තමා WhatsApp account එකකින් තමා මැසේජ් දැම්මේ මට මම හේද්දි මේ කට්ටිය මට වීසා දාන්නකෝ කාම්බෝඩියා වලට. කාම්බෝඩියාවෙන් තමා ට්‍රිප් එක ස්ටාර්ට් වෙනවා කිව්වේ. ඊට පස්සේ මම ගියා කාම්බෝඩියා වලට. එන්න එතකොට තමයි කාම්බෝඩියා වලදී අපේ සල්ලි ගන්න එහෙම මිනිස්සු කෙනෙකු ඒ වෙලාවේ තමයි මම සාලියව පළවෙනි පාරට S2කට දැක්කේ. මම හොටෙල් එකේදී තමයි සල්ලි ගත්තේ. ඒ හොටෙල් එකේ කැමරාවක් තිබ්බා එතන. CCTV කැමරා තිබ්බා. ඒ මිනිස්සු මට පෙන්නුවා මේ අපේ වීසා පාස් වුණා කියලා වීසා කොපි පෙන්නුවා. මගේ ටිකට් එක පෙන්නුවා. දුවගේ ටිකට් එක පෙන්නුවා. ඒවට මේවට කියලා කොහොම හරි මගෙන් ගත්ත ඩොලර් 10000ක් වෙනම ගත්ත ට්‍රිප් එකේ සල්ලි. එතකොට ආය වෙනම ඩොලර් 2000ක් ගත්තා. දුවට යාට ඉස්කෝලයක් අපි මවුස් මොලන්න එක මට ඒකට ඇප්ලයි කරන්න යන්න ඕනේ කියලා. එයා ඒක කරලා දෙන්නම් කියලා කිව්වා. එහෙම කියලා මගෙන් වෙනම තව ඩොලර් 2000ක් ගත්තා. ඒතර සම්පූර්ණ ගන්න ඩොලර් 1000ක් දුන්නා මම එයාට. ඒ දීලා ඉවරලා කොහොම හරි මේ මනුස්සයා දීලා සතියක් ගෙන මේ මනුස්සයා කොහොම හරි ට්‍රිප් එක යනවා කියපු දවස කල් ඇර හිටියා. අන්තිමට යා කොහොම හරි අතුරු දහන් වුණා. අන්තිමට කිසි හෝල් එකක් නැතුව. මෙන්න මේ ආකාරයට තමයි මේ පුද්ගලයාගේ කටහඬ. එතකොට ඔබට පැහැදිලි සාලිය ටී කියන YouTube නාලිකාවේ ඔහු කතා කරනවා දිගින් දිගටම නිලධාරීන්ට චෝදනා එල්ල කරනවා. ඒ වගේම තමයි ඔහු එල්ල කරපු චෝදනාවක් තමයි මේ සංජය මහවත්ත ජනප්‍රිය පුද්ගලයින්ට විවිධාකාර අඩත්තේට්ටම් කරනවා, ඔවුන් සම්බන්ධව පැමිණිලි කරනවා කියලා. එතකොට කවුද මේ ජනප්‍රිය පුද්ගලයෝ? කෙහෙලිය රඹුක්වැල්ල, පිරිමි හංසමාලි, ඒ වගේම තවත් ඔය වගේ නම් කීපයක් ඔහු කියාගෙන යනවා. මහා බැංකුව අධිපති. එතකොට අපි මේ චෝදනා එල්ල කළේ මොකද කියන එකත් කියන්න. ඔබ කවුරුත් දන්නවා බාල ඖෂධ වංචාව. ඒ වංචාව සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීම අපි සිද්ධ කළා. ඒ වංචාවේ කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු 11කට අධික ප්‍රමාණයක් මේ වන විට සැකකරුවන් වෙලා තියෙනවා. තවත් සැකකාරයන් වෙච්චි කණ්ඩායමක් මේ වන විටත් තාමත් ඒ නඩුව යනවා. දැන් අධිචෝදනා එල්ල වෙනවා ගරු අධිකරණයේ ඉහළ අධිකරණයේ නඩුව දාන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි මේ හොරු ටික හොයාගෙන මේ හොරු නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝග තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අපි එතන ගිහිල්ලා ගහනවා පොල් ගෙඩියක් අපේ විරෝධතාවය ප්‍රකාශ කරන්න. ඒ වගේම ලංකාවේ පොල් ගෙඩියක් ගැහුවා කියලා ඒකට විරුද්ධ වෙන්න කිසිම නීතියක් නැහැ. පොල් ගෙඩියක් අපිට ඕනි තැනක ගහන්න පුළුවන්. ඒක ආගමික ඇදහිීමක් විදිහට මම මේ නීති සම්බන්ධයෙන් මතක් කළා. ඉතින් මේ අවස්ථාවේ මාව අත්අඩංගුවට ගන්නවා. ඔහු ඒ අත්අඩංගුවට ගන්න ඡායාරූපයක් පෙන්නලා කියනවා මෙන්න මේ විදිහේ සංජය මහවත්ත හොරෙක් මෙන්න මේ දේවල් කරලා තියෙනවා. ඔහු පොල් ගහලා තියෙනවා. ඔහු මහ බැංකුව අධිපතිට එරෙහි වෙලා තියෙනවා. එතකොට ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකී ඌරගෙන කන්න මේ මහ බැංකුව සමත් වෙලා තියෙනවා. මේ ආර්ථික අවපාතය ඇති වෙන්න මූලිකවම එක හේතුවක් වන්නේ මේ මහ බැංකුවේ ක්‍රියාකලාපය. ඉතින් මේ අවස්ථාවේ අපි ඊට සම්බන්ධයෙන් විරුද්ධ වුණා. පිරිමි හංසමාලිගේ කතාව කවුරුත් දන්නවා. සහ මට අධිකරණ නියෝගයක් තියෙන නිසා ඒක අමුතුවෙන් අපව කියන දෙයක් නෑ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔහු මෙන්න මේ විදිහට තමයි ඔහුගේ YouTube channel එකේ ඔහු අදහස් දක්වන්නේ. ජාතික ජනතා පෙරමුණේ කියලා මේ පක්ෂයේ ඡන්දෙ ඉල්ලන ඒ වගේම මොකද්ද අටෝගෙන ඉන්නවා මගෙන් රටට මොකද්ද මන්ද කියලා සංවිධානයක්. මෙන්න මේ එක හරහා අර කාගෙන් හරි කීයක් හරි ලැබුණාම අර කොන්ට්‍රැක්ට් කිලර්ස්ලා ඉන්නේ. ඒ જાතියේ කොන්ට්‍රැක්ට් ඩයල් එකක් තමයි මේ. මෙයාට සල්ලි දුන්නා මන් දන්න ට්‍රාන්ස්පෝර්ට් යන මේ ගමන ට්‍රාන්ස්පෝර්ට් යන රුපියල් 70000ක් ඉල්ලගත්තු ඩයල් එකනේ. එතකොට මෙයා මේ කායෙන් හරි මේ මඩ අපි ගහනවනේ. සුපිරි චරිත වලට ගහන්නේ. මේ චරිත සල්ලි තියෙන මිනිස්සුනේ. මේ අය ගේමක් ගහනවා දැන් මගේ කට නවත්තන්න. එතකොට දැන් ඔය සංජය මහවත්තලා ඔය වගේ ඉන්නවනේ ඔය මේ ලඳ බොළද ඩයල් තියක් ඔය සල්ලි වලට ගන්න පුළුවන් ඩයල් තියක් කසිප්පුකාරයෝ. එතකොට මේ ජාතිය පුජ්‍යලියෝ ඔය සල්ලි වලට යන පුජ්‍යලියෝ මෙන්න මේ අයට සල්ලි දීලා ඔන්න මඩ ගහනවා. මම දැන් මෙයා දාලා තියෙන ඔය මොකද්ද හියුමන් ට්‍රැෆිකින් ඩිපාර්ට්මන්ට් එකේ මහත්තුරුන්ගෙන් මම කියනවා මෙයා දැන් පැමිණිල්ලක් දැම්මනේ. මේ පැමිණිල්ල සම්බන්ධව සම්පූර්ණයෙන් හොයන්න. ඒ පැමිණිල්ලේ තියෙනවා මේ නුමින්ද සංජය සිල්වා කියලා. අන්න රයිට්. ඒ පුජ්‍යලයා ගැන හොයන්න.
ඒ සල්ලි දැම්මා නම් කාටද සල්ලි දැම්මේ නුමින්ද කියන පුජ්‍යලයාටද ඊළඟට තව ඉන්නවා ජනක සුසන්ත සිල්වා කියලා. අන්න හොයන්න. අන්න පුජ්‍යලයෝ ඊළඟට අනුරාධ සම්පත් කියලා තායිලන්තේ. අන්න හොයන්න කවුද හොරු කියලා. හරියට හොයාගන්න. මම කියනවා මේ පිළිබඳව හරි විමර්ශනයක් කරන්න. මේක කරන්න ඕනේ. කරලා මේකේ වැරදිකරුවෝ නෙවෙයි නම් මේවා බොරු නම් ඔය කියන සංජය මහවත්තව නැවත අත්අඩංගුවට ගන්න. අපි දැක්කනේ සංජය මහවත්තව මේ අත්අඩංගුවට අරගත්තු විදිය පොල් ගහන්න ගිහිල්ලයි ඔය තියෙන රූපරාමුවේ මේ facts and figures. මෙයා කාටද මේ මඩ ගැහුවේ නැත්තේ මේ පුජ්‍යලයා සංජය මහවත්ත. මේ පුජ්‍යලයා ඉස්සල්ලාම ගාව කුමාර ධර්මසේනට. ඊළඟට මොකද මේ ගහන්නේ ගේම්. Tamanට සල්ලි දුන්නොත් කට අරිනවා. ඉහළ පොඩ්ඩ මාධ්‍ය පෙන්න පුතේ ජනප්‍රිය වෙනනේ මාධ්‍ය ගියහම එතකොට යාගේ අර දේශපාලන ක්‍රමවේදය කරගන්න ජනතා පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්න මෙයාට මාර බෑකප් එකක් මේක මේ පොඩ්ඩ ෆෝම් වෙන එක. එතකොට ඊළඟට ගැහුවා මහ බැංකුව අධිපතිතුමාට දැන් ඉන්න එයාටත් ගැහුවා. ඊළඟට පියුමි හංසමාලට කවුරු ජනප්‍රිය චරිතයක් මේ කාලේ ජනප්‍රිය වෙනවා නම් ඒ පුජ්‍යලයට ගහනවා. එතකොට එහෙම තමයි එයාගේ ජනප්‍රියත්වය හදන්නේ. ඒ විතරක් නෙමෙයි ඊට අමතරව මේ NPP එකට මඩ ගහපු චරිතය නොවේදින් NPP එකටත් මඩ ගහපු. ඔව් මම සංජය මහවත් එක්ක ගොඩාක් කල් වැඩ කෙරුවා. අවුරුදු දෙකමාරක කාලයක් මම ඇත්තටම හිතුවේ හොඳ පුද්ගලයෙක් කියලා. නැත්තම් මම ජීවිතේට ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්නේ නැහැ. එයාව ওই ඉන්න තැනට ගේන්නත් මම ගොඩාක් මහන්සි වුණා. මොකද මම හිතුවා මේ රට බාර ගන්න ඉදිරි අනාගතය වෙනුවෙන් එයා ලොකු දෙයක් කරන්න හොඳ මිනිස්සෙක් කියලා. හැබැයි ඒ ඔක්කොම බිඳ වැටුණා මගේ එයා ගැන තිබිච්ච විශ්වාසය බලාපොරොත්තු බිඳ වැටුණා. මොකද එයා ඇත්තටම හොඳ මිනිස්සෙක් නෙමෙයි. ඉතින් මම ටික ටික එයා ගැන මට එක එක්කෙනාත් ඉන්ෆර්මේෂන් දුන්නා. තව අයත් මම මගේ අත්දැකීමුත් එක්ක එයා මුදල් වංචාවල් කරලා තිනවා කට්ටියට. මේ ඊයේ පෙරේදා ඩොලර් 7000ක් මට ආරංචි ඇටියට සංවිධානය මගේ රට සංවිධානය කියලා මුදල් වගේක් කෙනෙක් එවලා තිනවා පිට රටින්. ඒක සංජය මහවත්තයි ප්‍රියන්ත තිලකරත්නයි රසික කෝරගේ කියන තුන් දෙනාම බෙදාගෙන. ඉතින් පිට රටවලින් එන සල්ලි ඒගොල්ලොන්ට මේ පෞද්ගලිකව බෙදා ගන්න නෙමෙයි මිනිස්සු සල්ලි එවන්නේ. මුදල් එවන්නේ ඒගොල්ලොන්ට ඒවා සමාජ සේවයට යොදවන්න. සමාජ සේවයට සිවිල් ක්‍රියාකාරකයන් හිටියට යොදවන්නේ. ඒගොල්ලෝ මේ පෞද්ගලික මේ වියදමට කවුරුත් සල්ලි එවන්නේ නැහැ. ඒකට ඒගොල්ලෝ රස්සාවල් කරන්න ඕනේ. එතකොට මේ හඩපටේ කියනවා ඩොලර් 7000ක් අපිට ලැබිලා තියෙනවා. ඒ 7000 සංජය මහවත්ත ප්‍රියන්ත තිලකරත්න රසිකා කෝරළගේ අපේ සංවිධානයේ සභාපති ලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු දරුවෝ අපි තුන්දෙනා අතර බෙදා හැරීමක් බෙදාගෙන තියෙනවා කියලා. එමනම් රංජීවිට පැහැදිලිවම අභියෝගයක් තියෙනවා. කටවචනෙන් කියන දේවල් අද ලෝකේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. එහෙමනම් ඒකට සාක්ෂියක්. එහෙම නැත්නම් මෙන්න මේ තැනදී මේක වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙන්න මේ පුද්ගලයා තමයි මේ මුදල සංජය මහවත්ත ප්‍රමුඛ කණ්ඩායමට දීලා තියෙන්නේ කියලා ඔන්න අභියෝගයක් කරනවා රංජීවිට. පුළුවන් නම් මේ අභියෝගය බාර ගන්න. එහෙම නැත්නම් මේ තැන් වල පඩික්කම් තිබ්බේ පළියට කියලා ගහන්න නැතුව අර වගකීමකින් යුක්තව හැසිරෙනවා නම් ඒක වඩාත්ම හොඳයි. ඒ වගේම තමයි ඇය තව පෞද්ගලික චෝදනා කිහිපයක් කරනවා. ඉතින් අපි මේ රට වෙනුවෙන් කතා කරන සහ වංචා දූෂණ හෙළිදරව් කරනවා. පෞද්ගලික ප්‍රශ්න මේ මාධ්‍ය හමුවේදී කතා කිරීම ඇත්තටම මාධ්‍යයටත් කරන නිග්‍රහයක්. ඉතින් ඒ දේවල් සම්බන්ධයෙන් නීතිමය විදිහට අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. වංචා දූෂණ තියෙනා හොරකමක් කරලා තියෙනා එහෙම නැත්නම් පුද්ගලයෙකුට යම්කිසි බලපෑමක් කරලා තියෙනා එහෙම නැත්නම් කාගෙන් හරි අල්ලසක් අරගෙන තියෙනා ඒ සම්බන්ධයෙන් නගන ඕනෑම චෝදනාවකට අපි පිළිතුරු දෙනවා. අපි නිකන් කල්පියාගෙන ඉන්නේ නැහැ. මොකද කාගෙන්වත් අපි සතයක්වත් අරගෙන නෙමෙයි මේක සම්පූර්ණ ප්‍රජා සේවයක්. ඒ වගේම දේශපාලන පක්ෂ නොකරන ආකාරයක කටයුත්තක් අපි මේ වන විට කරගෙන යන්නේ. ඔබ හොඳින්ම දන්නවා බාල ඖෂධ වංචාව. ඒ වගේම මාස දෙකකට කලින් ශ්‍රී ලංකා රජයට කෝටි 500ක ආදායමක් අපි අරන් දුන්නා. නොගෙවූ සුරාබදු සම්බන්ධයෙන් අපි නඩුකරයක් දාලා ඒ නඩුකරේ අපි නියෝගයක් ආවා. නියෝගයට අනුව ජොන්සන් ඇතුළේ කණ්ඩායමට හිඟ සුරාබදු ගෙවන්න සිද්ධ වුණා. ඒ අපි දාපු නඩුවක්. මේවා බොහෝ තැන්වල කතා වෙන්නේ නැහැ.
අපිට කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපි නිශ්ශබ්දව අපේ කර්තව්‍ය අපි කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් ආවොතින් අපි නිශ්ශබ්දව ඉන්න එකෙන් පළක් නැහැ. ඒක නිසායි අපි මේක කතා කරන්නේ. ඒ වගේම ඔය රංජීවිද සිල්වා නැමැති කාන්තාව ඇත්තටම ඇය හමු වෙන්නේ චමුදිත සමරවික්‍රම මහතා මට කතා කරලා කියනවා අනේ මේ කාන්තාවක් ඉන්නවා. ඒ කාන්තාවට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගෙන් විශාල කරදරයක් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් උදව් කරන්න කියලා. එතකොට ඇත්තටම අසාධාරණයක් වෙලා තියෙයිද කියන එක අපි බැලුවා. මේක ඇය කතාව පටන් ගත්තේ මේ මහා පරිමාණ රාජ්‍ය දේපල වංචාවක් වෙලා තියෙනවා. මේ වංචාව සම්බන්ධයෙන් මම සටනක් කරගෙන යනවා. ඒ සටන සඳහා ඉදිරිපත් වෙන්න කියලා අපිට ඒ විදිහට තමයි ඒ ආරාධනාව ආවේ. ඒ ආරාධනාව ඇවිල්ලා ගිහිල්ලා බැලුවාට පස්සේ තමයි අපි දැනගත්තේ මේ ප්‍රසන්න රණතුංගගේ ගෙට අල්ලපු ගේ තමයි අය අල්ලපු ගෙවල් දෙකක් තිබ්බා අයගේ. ඒ ගෙවල් දෙකේ ඉන්න ගමන් මේ ප්‍රසන්න රණතුංගගේ ඉඩමේ තියෙන යම්කිසි දේවල් සම්බන්ධයෙන් තමයි අය මේ චෝදනා එල්ල කරලා තියෙන්නේ. එතකොට මේක පැහැදිලිවම පෞද්ගලික ප්‍රශ්නයක්. ඉතින් පෞද්ගලික ප්‍රශ්නයක් වුණත් අපි ඇයට උදව් කරන්න සූදානම් වුණා. ඒ උදව් කරන අවස්ථාවන් වලදී නිරන්තරයෙන්ම අපිට කතා කරනවා අනේ දැන් මට ප්‍රශ්නයක් ගෙදරට එන්න ඇවිල්ලා මේ බලන්න මේ ප්‍රසන්න රණතුංග කරලා තියෙන වින්නහිය කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවල් වල අපි උදව් කරන්න ඇත්තටම පෙළඹුණා. සහ ඒ අවස්ථාවේදී අය කිව්වා අපි මම කැමතියි මේ අපේ සංවිධානයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා. ඒ වගේ සමහර අවස්ථාවලදී කෑම බීම ටික අපිට අරන් දීලා ඒ වගේම ඇයගේ ඒ ප්‍රශ්නේ ඇති වෙච්ච අවස්ථාවන් වලදී අයට උදව් කරන්න උසාවියට යන්න උසාවියට අපපවා අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවන් වලදී ආවහම සිරිත තමයි සාමාන්‍යයෙන් ඉතින් මිනිහෙක්ට උදව්වක් ගන්න කතා කරලා නම් කෑම බීම ටික ඒක අරන් දෙනවා. ඉතින් අපිත් ඒක හිතන්නේ නැතුව අපි ඒ කෑම ටික කෑමේ ප්‍රතිවිපාකය තමයි දැන් අත්විඳින්නේ. දකින දැන කියනවා සංජය මහවත්තට කන්න අරන් දුන්නා බොන්න අරන් දුන්නා. ඒ වගේ නොයෙකුත් කයි කතන්දර කියනවා. ඒ අතර තවත් ගල් පැලෙන අමුණික බොරුවක් කියනවා. මේ සංජය මහවත්තට සල්ලි දුන්නා කියලා. එතකොට සල්ලි දුන්නා කියලා කියන්නේ එපා. ඔබ දුන්නා නම් ඒ රිසිට් හෝ සාක්ෂි මොනවා හරි තියෙන කරුණාකරලා ඉබ්බා පෙන්නන්න මාධ්‍යයට ඇවිල්ලා පෙන්නන්න මෙන්න සංජය මහවත්තට කෝටියක් දීලා තියෙනවා. මෙන්න ඒ දුන්න එකේ රිසිට් එක. එහෙම නැත්නම් මෙන්න මේ හෑන්ඩ් ඕවර් කරපු තැන CCTV දර්ශන. එහෙම නැත්නම් මෙන්න මේ දවසේ තමයි මේ මුදල දීලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ මිනිස්සු මුලා කරන විදිහේ මහා පරිමාණ බොරු කියලා වංචා කම් කරලා ඒ දේවල් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම තමයි දැන් මේ ක්‍රියාදාමය ඔස්සේ මේ සාලිය රණවක දැන් මේ කාන්තාව හොයාගෙන දැන් දෙන්න තකට තක චෝදනා නගමින් වැඩසටහන් ඉදිරිපත් කරමින් ඉන්න කාලයක් තමයි මේක. එතකොට මට මේ අවස්ථාවේ යම්කිසි දෙයක් කියන්න තියෙනවා. සමාගම් ලියාපදිංචිය එහෙම නැත්නම් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කළාට පස්සේ විදේශ රටවල් වලින් ඕනෑ විදිහට මුදල් ලබා ගන්න පුළුවන්. එතකොට අනිෂ්කා රංජීවි ඇවිල්ලා ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය තියෙන කාන්තාවක්. එතකොට මේ ප්‍රජා සේවය ගැන මේ රට හදන්න කතා කරන්නේ ඇත්තටම ද්විත්ව පුරවැසිභාවය තියෙන කාන්තාවක්. ඒ වගේම තමයි ඇය මම හිතන්නේ අපේ සංවිධානය මේ මගෙන් රටට සංවිධානය අපි පටන් ගන්න අවුරුදු 4ක් පමණ වෙනවා. ඇය මෑත කාලේ ලියාපදිංචි කිරීමක් කරලා ඊට පස්සේ අධිකරණ නියෝගයක් අරගෙන තිබ්බා. ඉතින් අපි බැලුවා මේ විදිහට හැසිරෙන්නේ මොන කාරණාවක් නිසාද කියලා. මේ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කරපු ගමන් විදේශ රටවල් වලින් මුදල් ලැබිය ගැනීමේ හැකියාවක් තියෙනවා. ඇය ඇත්තටම ඇන්ටික් බඩු විකිණීම තමයි කරන්නේ. ඒතකොට අපිට සැකයක් ඇති වෙලා තියෙනවා ලංකාවේ වටිනා පුරාවස්තු විදේශ රටවල් වලට ගිහිල්ලා තියෙනවද? ඒ මුදල් මේ NGO කරහා ලබාගෙන තියෙනවද? NGO එකට මුදල් ලැබෙන විදිහට මේ මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කළාද කියන එක සම්බන්ධයෙන් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කරයි. ඒ වගේම තමයි මේ විදිහට ප්‍රජා සේවය කරනවා කියලා ඇය කරන ප්‍රජා සේවයක් මම කිසිම අවස්ථාවක දැකලා නැහැ. මට
හෝ මගේ සංවිධානයට මඩ ගැසීම තමයි ඇය දිගින් දිගටම කරගෙන යන්නේ. තවත් YouTube කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා. ඒ වගේම තමයි මේ සිද්ධිය ආරම්භ වන්නේ ඇය ප්‍රසන්න රණතුංගට ගුරුකමක් කරන්න යන්න සූදානම් වෙනවා එක්තරා අවස්ථාවක. ඉතින් මේ ගුරුකම් ඒ වගේම දෙහි කැපිලි අපිට පුරුදු නෑ. අපි ඇවිල්ලා රට වෙනුවෙන් යම්කිසි වැඩක් ඒ වගේම වංචා දූෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම ටිකක් තමයි අපි ඇත්තටම කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ඇයව මගහරින්නත් බැරි හින්දා අපේ සංවිධානයේම තව කාන්තාවක් ඇය රසිකා කෝට්ලගේ මහත්මිය ඇයත් එක්ක මේ ගමන යනවා කරන්නම දෙයක් නැහැ. රසිකා කෝට්ලගේ මහත්මියත් එකග වෙනවා මේ ගමන යන්න. ඒ ගමන ගිහිල්ලා රාත්‍රියේදී යම්කිසි චෝදනාවක් නගනවා. ඒකේ පසුම්බියේ තිබ්බේ මුදල් ලබා ගත්තා කියලා. ඒ මුදල් ලබා ගත්තා කියලා චෝදනාව නගලා ඊට පස්සේ කියනවා මේ වංචා දූෂණ වෙලා තියෙනවා, හොරකම් වෙලා තියෙනවා, මේගොල්ලන් සම්බන්ධයෙන් මට දඬුවම් කරන්න කියලා. මම පැහැදිලිව මේ අවස්ථාවේ කිව්වා මහත්මිය ඔබතුමිය මම මිස් කියලා කතා කරන්නේ. මිස් මේක ඇවිල්ලා අපේ සංගමයට අයිති දෙයක් නෙමෙයි. ඔබලාගේ මේ පෞද්ගලික ගමනට ගිහිල්ලා ඔබලා මේ කතා බහ කරලා ඊට පස්සේ හොරකමක් වුණායි කියලා කියනවා. මම ඔය හොරකම කරපු තැන හිටියෙත් නෑ. මම ඕක ගැන දන්නෙත් නෑ. අනිත් එක මේ සංගමයෙන් අවසර අරගෙන නෙමෙයිනේ ඔයගොල්ලෝ ගුරුකම් කරන්න ගියේ. එහෙමනම් ඔයගොල්ලන්ට ඕක පෞද්ගලිකව බේරගන්න කියන ඉල්ලීම මම බොහෝම කාරුණිකව ඒකින් ඉල්ලා සිටියා. හැබැයි ඇය ඒක පිළිගත්තේ නෑ. ඇයට පිළිගන්න තරම් මොලයක් ඒ අවස්ථාවේ තිබ්බේ නෑ. දිගින් දිගටම මේ ප්‍රශ්නේ දුරදක ගිහිල්ලා අවසානයේ ඇයට සංගමයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි ඇත්තටම සිද්ධ වුණේ. දැන් කරන්නේ විවිධාකාර චෝදනා නගමින් මහා පරිමාණ බොරු චෝදනා නගමින් සල්ලි ගත්ත අය අරක වුණාය මේක වුණාය කියලා කටවචනට විතරක් කියනවා. එහෙම බෑ. ඔබ ඔය කියන කතන්දර නිකන් ආවට ගියාට කියන්න එපා. තියෙනවා නම් ඔප්පු කරන්න. කෝ මේකට අදාළ සාක්ෂි අරගෙන එන්න. ඩොකියුමන්ට් එකක් අරගෙන එන්න. ඩොකියුමන්ට් එක පෙන්නලා කතා කරන්න. මෙන්න සංජය මහවත්ත මෙන්න මේ මුදල් දැමීමේ රිසිට් එක මෙන්න කීයක්ද කෝටියක් දීලා තියෙනවද? ලක්ෂ 5ක් දීලා තියෙනවද? ලක්ෂ 10ක් තියෙනවද? එහෙම නැත්නම් මේ රුපියල් 5000 10000ද දීලා තියෙන්නේ? කොහොමද කියලා කියන්න. නැත්නම් මේ මිනිස්සු විතරම කෝටි 10ක් විතර දීලා තමයි මේ සංවිධානය පිටිපස්සේ හිටියේ මං විදේශගත වුණා කියලා මහා බොරු චිත්‍රයක් මවාපානවා. හැබැයි මම හොඳාකාරවම දන්නවා ඇයගේ දේවල් වලට ගිහිල්ලා මම ඇත්තටම හිතුවේ යහපත් කාන්තාවක් කියලා. ගිහිල්ලා සමහර තැන්වලදී කන්න පවා අපි මුදල් වියදම් කරනවා. මේක ඇවිල්ලා මේ කන්න බොන්න නැතිකමකට කියන කතාවක් නෙමෙයි. අපි යම්කිසි කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලලා ඒ මිනිස්සු ආවනම් ඒ මිනිස්යාට සංග්‍රහ කිරීම තමයි හෙළ චාරිත්‍රය කියන්නේ. ඉතින් ඒ වගේ චාරිත්‍රයක් සම්බන්ධයෙන්වත් ඇයට දැනීමක් නැතුව කපටි කෛරාටික විදිහට අපේ සේවය ලබා ගන්න උත්සාහ කිරීමක් තමයි පහුගිය කාලේ ඇත්තටම සිද්ධ වුණේ. ඒ වගේම තමයි සංවිධානයේ දැන් මේ පිහිටවගෙන තියෙනවා කියලා කියනවා. මම හිතන්නේ ඇය විතරයි තනියම සංවිධානයේ ඉන්නේ. කිසිම කෙනෙක් ඇයත් එක්ක ඉන්නේ නැහැ. 3 දෙනෙක්ට වඩා මම දැකලා නැහැ ඇය සමහර අවස්ථාවල් වලදී එක පොදු වැඩ කළා කියලා කියනවා. ඒ වගේ දේවල් වලට යනකොට 3 දෙනෙක් විතර යනවා. මට තියෙන ආරංචි හැටියට රුපියල් 5000 ගානේ ඒ ණයටත් හවසක දීලා ගෙදර යවන කියලා තමයි අපිට ඉතින් ආරංචි වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහේ අටවාගත්ත සිවිල් සංවිධානයක් අරගෙන ගිහිල්ලා මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා කියලා තමන්ගේ මේ පෞද්ගලික ප්‍රශ්නයක් වෙනුවෙන් පෙනී හිටපු කාන්තාවක් තමයි ඔය විදිහේ බොරු සහ අභූත චෝදනා නගන්නේ. මේ නගපු චෝදනා ඔප්පු කිරීමේ අයිතිය ඔබ සතුයි. පැහැදිලිව මේකට උත්තරයක් ලබා දෙන්න. එහෙම නැත්නම් අපිට තේරුම් ගන්න පුළුවන් ඇයිගේ මේ නිහින ක්‍රියාව සම්බන්ධයෙන්. ඉතින් අපි ඒක උත්තරයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අඩුම තරමේ මේක ඔප්පු කරන්න සාක්ෂියක් නැහැ. මට මේ නිකන් හිතලුවක් හිතිච්ච නිසා කිව්වේ කියලාවත් YouTube එකක ඇවිල්ලා ටෝක් විත් ලාල් එක්ක හරි ඇවිල්ලා කියලා යන්න කියන ඒ ආරාධනාවත් අපි කරනවා. ඒ වගේම තමයි මේ සාලිය රණවක මයිකල් රණරක කියන ඇසයිලම් ලබාගත්තේ පුද්ගලයා දැන් ඒ ඇසයිලම් කැන්සල් වෙයි කියලා හිතලා මේ රටේ ඉන්න පොලිස් නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට විවිධාකාර චෝදනා නගමින් මේ දේශපාලනික රැකවරණය ලබන පුද්ගලයෙක් බවට හැඟවෙන විදිහේ වැඩ කටයුතු රාශියක් කරගෙන යනවා. ඉතින් ගහ දකින්නකොට කොලේ අපි හොඳට දන්න හින්දා ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ
අපි හොඳට දන්නවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාලය කළු සල්ලි සුදු කිරීමේ ලේසිම ක්‍රියාමාර්ගය තමයි රෙස්ටුරන්ට් එකක් පටන් ගැනීම. ඉතින් ඔහු කියනවා කෝටිපතියෙක් මට රෙස්ටුරන්ට් එකක් හෝටලයක් තියෙනවා කියලා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් ඔහුගේ මේ හෝටලේ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මේ කැනඩාවේ ව්‍යාජ බලපත්‍රය තියෙනවා ගුවන් බලපත්‍රය සම්බන්ධයෙන් විස්තර. ඒ වගේම ලාओසේ අනියම් බිරිඳගේ ගුවන් බලපත්‍රයක් තියෙනවා මේ සාලිය රණවක කියන පුද්ගලයාගේ. යක්කල මුදුන්ගොඩ ගොඩගෙදර අංක 10 තමයි ඔහුගේ බිරිඳගේ නිවස තියෙන්නේ. ඒ වගේම අර පුද්ගලයෝ දෙන්නෙක් කියනවා වලිසිංහ නුමින්ද සංජය සිල්වා සහ ජනක සුසන්ත. මේ ජනක සුසන්තත් එක්ක බෝට්ටු බදින දර්ශනයක් තියෙනවා. ඒ වගේම තමයි මොහුට විරුද්ධව කැම්බෝදියාව සහ තායිලන්ත කියන ඒ රාජ්‍යයන් වල පොලිසිය වල තියෙනවා පැමිණිලි රාශියක් දාලා. ඒ පැමිණිලි වල පිටපත් ඇත්තට මං ගාව තියෙනවා. ඒවා මේ අවස්ථාවේදී මා පෙන්නනවා මේ තියෙන පැමිණිලි වල පිටපත්. ඉතින් මේ වගේ ජාත්‍යන්තර හොරු YouTube අටවාගෙන යහුත් කියනවනේ මේ මොකද්ද සංවිධානයක් අටවාගෙන කියලා. අපි ඔයාලා වගේ නිකන් අර පුටුවල වාඩි වෙලා කයිය ගහන්නේ අපි ඇක්චුවලි වැඩ කරනවා. ඒ වගේම වංචා දූෂණ වලට එරෙහි වෙනවා. අදාළ ආයතන වලට යනවා. පුද්ගලයන් සමග කතා කරනවා සහ මේ ශ්‍රී ලංකාවේ අපි ජීවත් වෙලා ඉන්නවා. තමන් වගේ මේ වංචා දූෂණ කරලා පිටරටකට ගිහිල්ලා පිටරට හැංගිලා ඉන්න ගමන් මේ කයිය ගහන කයිය නායකලා ඇත්තටම මේ සමාජයෙන් තුරන් කරන්න ඕනි කියන එක අපි මේ අවස්ථාවේ කියා සිටිනවා. අපි බොහොම පැහැදිලි ගමනක් යන්නේ. ඒ වගේම ඩුවල් සිටිසන් තියෙන තමන්ගේ පෞද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් ගිහිල්ලා ඒ අපේක්ෂාවන් කරගන්න බැරි වුණාට පස්සේ පුද්ගලයන්ට නොඑක ආකාරයේ බොරු චෝදනා නගන අනිෂ්කා රංජීවිද සිල්වා වැනි කාන්තාවන්ද මේ සමාජයේ සිටිනවා කියන එක මතක් කරමින් අද දවසේ අපි සමුගන්නවා ඕනෑම චෝදනාවකට ඕනෑම කතන්දරයකට උත්තර දීමේ සම්බන්ධයෙන් අපි පැහැදිලිවම උත්තර ලබා දෙනවා. ඒ වගේම තමයි අපිට චෝදනා නොයෙකුත් අවස්ථාවල් වල එල්ල වෙලා තියෙනවා නම් ඒ සඳහා අපි නීතිමය කටයුතු ක්‍රියාමාර්ග ගන්නා බවට අපි මේ අවස්ථාවේ කියා සිටිනවා. ඔබ සැමට සුබ දවසක් වේවා. ආයුබෝවන්.